දැන් මේව කියන්නේ නැති සීයේ සේරම කියන්න හිතනවා. ඒ දැන් මේව හරියට ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා වැඩ කරන්න එන්නේ ඉතින්. හරියට ඉගෙන ගන්න. මේව හරියට ඉගෙන ගන්න ඕනේ නැත්නම් අපරාධේ. නැත්නම් අපරාධේ මේ කියන්නේ මේ ඇවිල්ලා අවුරුදු දෙකමාරක් මේ කැට්ලෙක් කාලයක අකාසින්දු ගියේ වීලු කර කර පුරතල් ගණන් හදාදින්න වැඩක් නැහැ. නිවැරදි ඉගෙන ගන්න ඕනේ. ඒ නිවැරදි ඉගෙන ගන්න නිවැරදි පන්තියකට එන්න. මේ පොළව දැන් භෞතික විද්‍යාව මම හිතනවා මේ වෙද්දි ඉගෙනගෙන ඇති කියලා නේද? 2026 කට්ටිය භෞතික විද්‍යාව මේ ලෙවල් කරලා ඇති කියලා මම හිතනවා. නැත්තම් ඉතින් වෙන භෞතික විද්‍යාව පන්තියක් හොයාගන්න. දැන් මේ මෙතන පොළොව මත ඉඳන් චූටියනයි පොළොව මත ඉඳන් අංශුවක් ප්‍රක්ෂේපණය කරනවා. පොළොව මත ඉඳන් අංශුවක් ප්‍රක්ෂේපණය කරනවා ඉහළට u ප්‍රවේගයෙන්. ඉහළට u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනවා. එතකොට මේක මෙහෙම ගුරුත්වජ ත්වරණයට තේ මෙන්න මෙහෙම ඉහළ නගිනවා. ඉහළ නැගිලා මෙන්න මේ වගේ තැනකදී මේකේ ප්‍රවේගයේ බිඳුවක් එනවා. මේකේ ප්‍රවේගයේ බිඳුවක් එනවා. දැන් මේ සීන් එක වෙද්දී පල්ලෙහාට ගුරුත්වජ ත්වරණය ක්‍රියාත්මක වෙනවා. පල්ලෙහාට ගුරුත්වජ ත්වරණයට ක්‍රියාත්මක වෙනවා. එතකොට ත්වරණයේ තියෙන්නේ චෛත්‍ය දිශාවට ප්‍රතිවිරුද්ධව ත්වරණයේ ක්‍රියාත්මක වෙන්නේ චෛත්‍ය දිශාවට ප්‍රතිවිරුද්ධව. ඒ නිසා ප්‍රවේගය අඩු කරගනින්න මම කරනවා. ගිහින් එක මොහොතකදී මෙයා නිශ්චල වෙනවා. ශනික නිශ්චලතාවටපත් වෙනවා. මම ගන්නවා මේ චෛත්‍ය විවරණය ආරම්භ කරපු වෙලාව t සමානයි බිඳුවයි කියලා. මේ වෙලාව t සමානයි t1යි ලෙස ගන්නවා. මේ වෙලාව t සමානයි t1යි ලෙස ගන්නවා. දැන් ප්‍රවේගය වෙන්න බිඳුව වුණාට පස්සේ ඊළඟ මොහොතේදී මෙයා මෙතනින් පස්සේ මෙහෙම උඩට ගිය වස්තුව ප්‍රවේගය බිඳුව වෙලා පල්ලෙහාට වැටෙනවා. දැන් මේ හන්න මේ පාර දිගේ පල්ලෙහාට වැටෙනවා. මම පොඩ්ඩක් පෙන්නන්න ලීසි වෙන්න මම පොඩ්ඩක් එහා පැත්තෙන් අදිනවා. මෙන්න පල්ලෙහාට එනවා. පල්ලෙහාට එනවා. එතකොට ආරම්භ වෙන්නේ ප්‍රවේගයේ බිඳුවේ මේ පැත්තට ප්‍රවේගයේ බිඳුවෙන් ආරම්භ වෙලා පල්ලෙහාට වැටෙනවා. පොළොවත් සමග ගැටෙද්දී ප්‍රවේගය පල්ලෙහාට ප්‍රවේගය මම v ලෙස ගන්නවා. හරි v ලෙස ගන්නවා. එතකොට මෙන්න මේ වෙලාව මේ දක්වා t1යි මෙතන මේ දක්වා t2යි කියලා ගත්තොත් මෙතන කාලය t සමානයි t1 දන t2ක් වෙනවා. t1 දන t2. මේක පල්ලෙහාට එන්නේ ගුරුත්වය ත්වරණයට. දැන් මේක ආතල් කැලල තමයි. දැන් අපි දන්නවා භෞතික විද්‍යාවෙන් දන්නවා ආරම්භක ප්‍රවේගය u නම් මෙයා නැවත පොළොව මත ගැටෙති ප්‍රවේගය u වෙන්න ඕන කියලා. භෞතික විද්‍යාවෙන් දන්නවා මෙතන ඉඳන් මේ දක්වා ගත වෙච්ච කාලය t1යි නම් මෙතන ඉඳන් මේ දක්වා ගත වෙන කාලය t1යි කියලා. හරි. ඒක භෞතික විද්‍යාවෙන් දන්නවා. නමුත් සංයුක්ත ගණිතයේ අපිට දෙන පාඩුවක් ප්‍රවේග කාල වක්‍ර කියලා. අපි 2026 පන්තියේ ප්‍රවේග කාල වක්‍ර පටන් ගන්නවා. 2026 පන්තියේ ප්‍රවේග කාල වක්‍ර පටන් ගන්නවා. එතකොට අපි සාකච්ඡා කරනවා මේවා අපි ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. මේ කාලේ t1යි නම් මේ දක්වා ගත වෙන කාලේ t1යි කියලා පෙන්නන්න ඕනේ. මෙතන ප්‍රවේගය u නම් මෙන්න ප්‍රවේගයක් u කියලා පෙන්වන්න ඕනේ. ඒවා භෞතික විද්‍යාවේ අපිට ඔටෝ ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒක ඔප්පු කිරීමකින් තොරව ශනිකව ලබා ගන්නවා. මේ වෙලාවේදී අපි ගණිතයේ සංයුක්ත ගණිතයේදී අපි ඒක ඔප්පු කරලා පෙන්වනවා. අපි ඒ ඔප්පු කිරීම එක්කම පට්ට විදියට මේ සිලබස් එකේ මේ පාඩම සුපිරියට කරනවා. 2026 පන්තියේ පටන් ගන්න දවස වෙලාව දානවා වීඩියෝ කරලා ඉතින් සම්බන්ධ වෙන්න හරියට ඉවර කරගන්න. දැන් මේ පාඩම වල ඊට පස්සේ පට්ට පාඩම දෙන සීමාව ඊට පස්සේ අවකලනය ඊට සමුකලනය. දැන් සීමාව සම්බන්ධ පට්ට තීර තියෙන හරියට ඉගෙන ගන්න ඕනේ. දැන් සීමාව හරියට ඉගෙන ගන්න ඕනේ. දැන් සීමාව ගැන දැන් අපි ඊයේ මාසේ කතා කරමුනේ. දැන් මේ පාඩම වල අපි සීමාව ගැන පිළිගත් දාමු. එතකොට දැන් මේව කියන්නේ නැති සීයේ සේරම කියන්න හිතනවා. දැන් මේව හරියට ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා වැඩ කරන්න එන්නේ ඉතින්. හරියට ඉගෙන ගන්න. මේව හරියට ඉගෙන ගන්න ඕනේ නැත්නම් අපරාධේ. අපරාධ මේ කියන්නේ මේ ඇවිල්ලා අවුරුදු දෙකමාරක් මේ කැට්ලෙක් කාලයක අකාසින්දු ගියේ වීලු කර කර පුරතල් ගණන් හදාදින්න වැඩක් නැහැ. නිවැරදි ඉගෙන ගන්න ඕනේ. නිවැරදි ඉගෙන ගන්න නිවැරදි පන්තියකට එන්න. හරි.